සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ ලැප්ටොප් එකේ බැටරි එක ලෝ වුණාම ස්ක්‍රීන් බැටරි සේවර් එකට වැටෙනවනේ. ආන්ගේ බැටරි සේවර් එකට වැටෙන පර්සන්ටේජ් එක වෙනස් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ 120ද බැටරි සේවර් එකට වැටෙන්න ඕනේ. නැත්තම් 130ද ආන්ගේම වෙනස් කරගන්නේ කොහොමද කියන එක තමයි මම අද පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඒකට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකේ බැටරි එක තියෙන තැනට යන්න. ඉතින් බැටරි සෙටින් කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ වින්ඩෝ එක මේ විදිහට ඕපන් වෙනවා. හරි. මේ විදිහට ඔයගොල්ලන්ගේ වින්ඩෝ එක ඕපන් වුණාට පස්සේ උඩින්ම පෙන්නන අපේ දැනට බැටරි එකේ පර්සන්ටේජ් එක. කොච්චර පර්සන්ටේජ් එකක් තියෙනවද බැටරි ලයිෆ් බැටරි එක 100%ක් තියෙනවා මේක නා. ඊට පස්සේ එතන යටට ගියාට පස්සේ බැටරි සේවර් යටතේ තියෙනවා turn battery saver on automatically at කියලා. පර්සන්ටේජ් එකක් දෙලා තියෙනවා 130යි 120 110 40 50 always the never the අපිට මෙතන සිත් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයගලන්ට කැමති අගයක් දෙන්න තියෙන්නේ. බැටරි සේවර් එක වැටෙන්න ඕන 130ද නැත්නම් 120ද. මම සාමාන්‍යයෙන් තියන ඩිෆෝල්ට් 130. ඔයාලටත් ඒ ගන්න තියාගන්න පුළුවන්. හරි අදට මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, share කරන්න, like කරන්න. හරි මම ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.